ජිසුපීටයි ආදරදුවේ පුතේ කතෝලික ධර්මයේ පාඩම් මාලාවේ 10 ශ්‍රේණියට අදාළව පාඩමකටයි අපි මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න. අපි මේ පාඩමට ප්‍රවිෂ්ටි වන්න මත්තේ මෙන්න මේ වීඩියෝ දර්ශනය නරඹා සිටිමු. මේ තිබෙන්නේ දෙසොන් වහන්සේගේ කල්වාරි ගමන කල්වාරි කන්දේ උන්වහන්සේගේ සූ වස්ත්‍ර කඩා දමන ස්ථානය. මිජි ස්වාමීන් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සූදානම් වෙන අවස්ථාවයි. ඔයගලන්ට පේනවා ඇති අන්තිම රාත්‍රී භෝජනයත් කල්වාරී යාගයත් අතර තිබෙන සම්බන්ධතාවයක් මේ වීඩියෝ දර්ශනයෙන් ඉදිරිපත් කරනවා. මේ වීඩියෝ දර්ශනයේ අන්තිම රාත්‍රී භෝජනයේදී ස්වාමින් වහන්සේ සොකීය ශ්‍රාවකයන් සමග අවසාන භෝජනයේ සහභාගී වෙන්න කලින් ඒ ගේන රොටි උතලා තිබුණා වූ රෙදි කඩ ඉවත් කිරීමත් කල්වාරී කුරුස යාගයට කලින් ඒ ස්වාමීන් වහන්සේගේ වස්ත්‍ර කඩා දැමීමත් අපි දකිනවා. දෙපැත්තෙම අපිට පෙන්වුම් කරනවා දිව්‍ය සප්‍රසාදයේ යම් සලකුණ. එහෙම නැත්නම් මහා සිකුරාදා සහ මහා බ්‍රහස්පතින්දා එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය. එහෙම නැත්නම් කල්වාරී අල්තාරයත් මහා බ්‍රහස්පතින්දා නැත්නම් අන්තිම රාත්‍රී භෝජනයේ අල්තාර අතර තිබෙන සම්බන්ධතාවයක් පෙන්වුම් කරනවා. මෙන්න මේ සිතුවිලිත් එක්ක අපි මේ යාඥාවට සමවදිමු. පියාණන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. ආදර දෙවි පියාණනි, වහන්සේගේ පුතුණුවන්ගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධිරයේ අනුහස වහන්සේ ලබා දෙන්නා වූ අපගේ ජීවිතවලට ඒ අනුසාරයෙන් අපගේ ජීවිතවල සැබෑ යාගය අත්දකින්න වරම් ලබා දුන මැනව. දිව්‍ය සප්‍රසාදයේ තුල ඔබ වහන්සේ ජීවමානව වැඩ සිටින බව අපිට තේරුම් ගැනීමට වරම් ලබා දුන මැනව. කල්වාරි යාගයත් මහා බ්‍රහස්පතින්දා උන්වහන්සේගේ යාගයත් තේරුම් ගැනීමට අපිට ශ්‍රාවීය ශක්තිය ලබා දුන මැනව. ඒ ඔස්සේ අපගේ ජීවිත ඔබ වහන්සේට ප්‍රසන්න යහපත් ජීවිත වන්නට වරම් ලබා දුන මැනව. මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. පියාණන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. ආදර පුතේ දුවේ, ඒ වීඩියෝ දර්ශනය නරඹුවන් පස්සේ මේ පින්තූර දෙකින් ඔබට පේන්නේ මොකක්ද? මේ පින්තූරයෙන් අපිට පේනවා ජේසුස්වමින් වහන්සේව යාග වීම. ඒ යාග වීම කාලිස් පාත්‍රයේ තිබෙනා වූ වයිනුත් කැඩෙනා වූ පූපත් එකින් එකට සම්බන්ධයි. ඒ කියන්නේ ජේසුස්වමින් වහන්සේගේ යාගය දිව්‍ය සප්‍රසාදයේ තුල අන්තර්ගතයි. ඒ වගේම අපිට පේනවා මේ පියතුමෙක් දිව්‍ය පූජාවක් ඔප්පු කරනවා. ඒ ඔප්පු කරන දිව්‍ය පූජාවේ අනුහසෙන් සභා තුනක් එක්ක උන්වහන්සේ සම්බන්ධ වෙනවා. මේ දුක් විඳින සභාව, නිරේන්නා වූ සභාව, දුක් විඳින සභාව, මේ දිව්‍ය පූජාවට සහභාගී වෙන සභාව, යාගමය වන්දනා ගමනකින් ආව සභාව, ඒ වගේම මේ නිසාන්තුරන් එක්ක විජයග්‍රහයි සභාව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වන්නා සියලු සාන්තුරයන් එක්ක දේව දූතයන් එක්ක ඉන්නව සභාව. එතකොට දිව්‍ය පූජාවක් තුළින් සභා තුනක සම්බන්ධතාවයක් මේ පින්තූරයෙන් පෙන්වුම් කරනවා. එතකොට දිව්‍ය පූජාවේ අනුහසෙන් වරප්‍රසාදයෙන් නිරේ ඉන්නා වූ ආත්මයන්ට යම් ආකාරයක සැනසීමක් ගැලවීමක් ලබා දෙනවා කියන එක ප්‍රකාශයි. එතකොට මේ දිව්‍ය සප්‍රසාද වහන්සේත් එතකොට මේ දිව්‍ය යාගයත් අතර සම්බන්ධතාවයක් තිබෙනවා කියන එක ඔයගොල්ලන්ට පැහැදිලියි. ඒ වගේම දිව්‍ය පූජාවේදී
නැත්තම් අපිට පියතුමේ දිව්‍ය පූජාවක් ඔප්පු කරද්දී පේන්නේ මේ විදිහට. නමුත් සැබවින්ම එතන ඉන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ තමයි දිව්‍ය පූජාවේ යාගය ඔප්පු කරන්නේ. ඒ යාගය ඔප්පු කරන්නේ උන්වහන්සේ. උන්වහන්සේම තමයි යාගය ඔප්පු කරන්නේ උන්වහන්සේම. නමුත් අපිට පේන්නේ පියතුමේ තුලින් තමයි ඒ ක්‍රියාවට සම්බන්ධ වන්නේ. ඒතර මේ ඔස්සේ අද අපේ පාඩමට අපි ප්‍රවිෂ්ටයක් ලබා ගන්න. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි අද අපේ පාඩම මොකක්ද කියන එක. අද අපේ පාඩම තමයි දිව්‍ය පූජාව. ඒතර දිව්‍ය පූජාව කියන පාඩම 23 වෙනි පාඩමට තමයි අද අපි මේ ප්‍රවිෂ්ටය ලබා ගත්තේ. දිව්‍ය පූජාව කතෝලික අපේ දිව්‍ය පූජාව තුළ සැබවින්ම ක්‍රිස්තුන් වහන්සේගේ පාස්කු අභිරහස පූර්ණ වශයෙන් සමරනු ලබනවා. පාස්කු අභිරහස කියන්නේ මොකද්ද? උන්වහන්සේගේ දුක් විඳීම, මරණය, උත්ථානය සිහිපත් කිරීම. උන්වහන්සේගේ දුක් විඳීම, මරණය, උත්ථානය සිහිපත් කිරීම තමයි පාස්කු අභිරහස කියලා කියන්නේ. මෙන්න මේ පාස්කු අභිරහස දිව්‍ය පූජාව එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක දැන් අපි බලමු. අපි දකිනවා අන්තිම රාත්‍රියේ භෝජනයේදී ජේසුස් ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයන් එක්ක අන්තිම රාත්‍රියේ භෝජනයට සහභාගී වෙනවා. ඒක සමානයි උන්වහන්සේගේ කල්වාරි යාගයට. ජේසුස් ස්වාමීන් වහන්සේගේ කල්වාරි යාගයට ඒක සමානයි. අද අපි ඔප්පු කරන්නා සෑම දිව්‍ය පූජාවකදීම අපි සිහිපත් කරන්නේ මෙන්න මේ යාගයයි. මෙන්න මේ සිදුවීමයි අපි සිහිපත් කරන්නේ. එතකොට යේසුස් ස්වාමීන් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී තමන් මහා සිකුරාදා වෙන්නට යනා යාගය බලාපොරොත්තු වුණා. Jesus anticipated at the last supper the sacrifice. ඒ වගේම උන්වහන්සේ මහා සිකුරාදා කල්වාරි කන්දේදී ඒ දේ ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාත්මක වීම අද අපි සෑම දිව්‍ය පූජාවකදීම සිදු කරනවා. උන්වහන්සේගේ දුක් විඳීම මරණය තුලින් උන්වහන්සේ අපිට දුන්නා. ඒ සප්‍රසාදය අපි සිහිපත් කරන අද වර්තමානයේ දිව්‍ය පූජාවේ මෙන්න මේ යාගය නැවත සිහි කරනවා. මේ යාගයේ සියලු බලයන් සියලු වරප්‍රසාදයන් අපිට දිව්‍ය පූජාවේ ලබා දෙනවා කියන එක අපිට පැහැදිලි. ඒතකොට ඒ ස්වාමින් වහන්සේ එක යාගයක් ඔප්පු කරනවා. ඒ යාගය අපි නැවත සිහිපත් කිරීම තුළ ඒ යාගයේ වරප්‍රසාද අපේ ජීවිතවලට ලැබෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. දේව වන්දනාවේ දැන් ජල වන්දනාවේ දේව වන්දනාවේ උතුම්ම පිළිවෙත මොකද්ද? දිව්‍ය පූජා. කතෝලික අපිට දිව්‍ය පූජා තරම් වරප්‍රසාද ගලා ඉන්නව තව දෙයක් නොමැත. ඒ වගේම ඒ නිසා දිව්‍ය පූජාවේ තිබෙන ශුද්ධත්වය, ගරුත්වය, ඒ වගේ නිර්වද්‍ය භාවය, ගාම්භීර භාවය ආදී අපි රැකගන්න බැඳී සිටිනවා. කතෝලික අපේ මුදුන් මල් කඩ දිව්‍ය සප්‍රසාදය. එතකොට ඒ දිව්‍ය සප්‍රසාදේ ස්ථාපිත වෙන්නා දිව්‍ය පූජාව තුළ තිබෙනා ශුද්ධත්වය, ගරුත්වය, නිර්වද්‍යතාවය, ගාම්භීරත්වය ආදී අපි රැක ගැනීමට බැඳී සිටිනවා. සෑම කතෝලිකයෙක්ම ඒ වගේම දසපානතය අපිට කියා තිබෙන ආකාරයටම සෑම කෙනෙක්ම ඉරුදින දේව වන්දනාවට සහභාගී විය යුතුයි. ඒ වගේම ණයමංගල්‍ය දිනත් ඉරුදිනත් නොවරදවාම පවුලක් ලෙස මුළු දිව්‍ය පූජාවට සහභාගී විය යුතුයි. බොහෝ වෙලාවට අපි වේලාසනින් පූජාවට ඇවිල්ලා පරක්කු වෙලා පූජාවට ඇවිල්ලා වේලාසනින් යනවා. සමහර වෙලාවට ආරම්භ ගීතිකාවට පස්සේ යාඥාට පස්සේ ඇවිල්ලා සප්පසත වහන්සේ ලැබලා අවසර ආශිර්වාදයට කලින් අපි යනවා. පුතේ දෙවියන් මතක තියාගන්න. අපි මුළු දිව්‍ය පූජාවටම සහභාගී විය යුතුයි. ඒ කියන්නේ දේව වචනයට සවන් දෙන්න තෝන සප්‍රසාදීය පිළිවෙතටත් සහභාගී වෙන්න ඕනේ කියන එක. එතකොට මුළු දිව්‍ය පූජාවටම සහභාගී වෙන්න ඕන. දැන් අපි බලමු දිව්‍ය පූජාවේ ප්‍රධාන කොටස්. දිව්‍ය පූජාවේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. ඒ කොටස් දෙක තමයි දේව වාක්‍ය පිළිවෙත සහ ස්තෝත්‍ර යාගික පිළිවෙත. ස්තෝත්‍ර යාගික පිළිවෙත හා දේව වාක්‍ය පිළිවෙත කියලා ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. මේ කොටස් දෙක තුල අපිට හමු වෙනවා පිළිවෙත් පහක්. ආරම්භක පිළිවෙත,
දේව වාක්‍ය පිළිවෙත, පුදසුන සූදානම් කිරීමේ පිළිවෙත, ස්තෝත්‍ර යාගික පිළිවෙත සහ අවසාන වශයෙන් ධර්ම දූත කාර්ය සඳහා පිටත් කර යැවීමේ පිළිවෙත කියලා පිළිවෙත් අපිට 5ක් හමු වෙනවා. ඒතකොට දිව්‍ය පූජාවේ ප්‍රධාන කොටස් දෙකයි දේව වාක්‍ය පිළිවෙත හා ස්තෝත්‍ර යාගික පිළිවෙත කියලා කොටස් දෙකයි. ඒ තුල පිළිවෙත් 5ක් අන්තර්ගතයි. ආරම්භක පිළිවෙත, දේව වාක්‍ය පිළිවෙත, පුදසුන සූදානම් කිරීමේ පිළිවෙත, ස්තෝත්‍ර යාගික පිළිවෙත සහ ධර්ම දූත කාර්ය සඳහා පිටත් කර යැවීමේ පිළිවෙත කියලා පිළිවෙත් 5ක් අපිට හමු වෙනවා. දැන් අපි මේ එක් එක් පිළිවෙත පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යොමු වෙමු. ආරම්භක පිළිවෙත. මේ තිබෙන්නේ දිව්‍ය පූජාවක ආරම්භක පිළිවෙතේ අවස්ථාවක්. අපි කතෝලිකයන් හැටියට දිව්‍ය පූජාවට යන නිසා අපි හොඳට දන්නවා මොකද වෙන්නේ කියන එක. ආරම්භක පිළිවෙත ආරම්භ වන්නේ ඇතුළු වීමේ ගීතිකාව. ඇතුළු වීමේ ගීතිකාව අපි කණ්ඩායමක් හැටියට දේව ජනතාවක් හැටියට ගායනා කරනවා. ඊට පස්සේ ආරම්භක පිළිවෙතේ ඊළඟ කොටසක් තමයි ආචාර්ය. ඊට පස්සේ තියෙනවා අපිට හැඳින්වීම. ඊට පස්සේ තිබෙනවා අපිට පශ්චාත්තාපික පිළිවෙත. ඊට පස්සේ තිබෙනවා ස්වාමීනී කරුණාකර මැනව. ඊට පස්සේ තිබෙනවා සුරදූත කීය. අවසාන වශයෙන් පොදු යදුම. මෙන්න මේ ආරම්භක පිළිවෙතේ අන්තර්ගත කරුණු ඇතුළු වීමේ ගීතිකාව, ආචාර්ය, හැඳින්වීම, පශ්චාත්තාපික පිළිවෙත, ස්වාමීනී කරුණාකර මැනව, සුරදූත ගීය, පොදු යදුම කියන මෙන්න මේ කරුණු සියල්ලම ආරම්භක පිළිවෙතේ අන්තර්ගතයි. දැන් අපි බලමු ඇතුළු වීමේ ගීතිකාවේ කොටස් ටික මොනවද කියලා. එතකොට ඇතුළු වීමේ පෙරහැර මගින් දේව ජනතාව වන්දනා ගමනක යෙදෙන බව සිහිපත් කරනවා. මොකද අපි හැමෝම ස්වර්ගීය ජෙරුසලම කරා වන්දනා ගමනක ඉන්නව ජනතාවක්. ඒ දේ ඇතුළු වීමේ ගීතිකාවත් එක්ක ඇතුළු වීමේ පෙරහැර ආරම්භ වෙනවා. ඇතුළු වීමේ ගීතිකාවත් එක්ක ඇතුළු වීමේ පෙරහැර ආරම්භ වෙනවා. මේ ඇතුළු වීමේ පෙරහැර දේව ජනතාව වන්දනා ගමනක ඉන්නවා බව අපිට පෙන්වුම් කරනවා. ඇතුළු වීමේ පෙරහැරේ පිළිවෙතක් තිබෙනවා. ඒකට ක්‍රමවේදයක් තිබෙනවා. නැත්නම් ඒකේ යම් ආකාරයක පිළිවෙලක් තිබෙනවා. බලමු මේ පිළිවෙල කොහොමද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම යන්නේ සුවඳ දුම් ගත්ත පූජා සහායක දරුවා. ඊට පස්සේ ශ්‍රී කුරුසය, ඊළඟ ශ්‍රී කුරුසයට පිටපස්සෙන් ඉටිපහන්ද රැගත් පූජා සහායක යෝධ. ඊට පස්සේ පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කරන්නේ මේගොල්ලෝ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම සුවඳ දුම්, ඊට පස්සේ කුරුසය, ඊට පස්සේ කුරුස දෙපැත්තේ ඉටිපහන් ගත්ත පූජා සහායකයෝ මේගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම ගමන් කරන්නේ. ඊට පස්සේ තමයි සෙසු සහායකයන් ඔවුන් පිටිපස්සෙන් ගමන් කරනවා. ඒ වගේම දිව්‍ය පූජාවේ විවිධ තේවා කරන අය ගමන් ගන්න ඊට පස්සේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම දේව වචනය කියවන අය. එතකොට දිව්‍ය සුවිශේෂ පොත රැගෙන යන අය. මෙන්න මෙයාලා ගමන් කරන්නේ පූජා සහායකයන්ට පිටිපස්සෙන්. ශ්‍රී සුභාරංචි පාඨ සංඝ රැගෙන යන ගමන් කරති, සහායක පියතුමන්ලා ගමන් කරති, පිටිපස්සෙන්ම මුලසුනේ පියතුමන් ගමන් කරති. බලමු මේ පින්තූරේ ඔය මං කිව්ව දේ ඔක්කොම අන්තර්ගත. මේ තියෙන්නේ සුදුදුම් අරගෙන යන පූජා සහායකයා, මේ තියෙන්නේ කුරුසය, මේ තියෙන්නේ ඉටිපහල්, මේ තියෙන්නේ ශ්‍රී වාක්‍ය අරගෙන යන තේවා කරන කෙනෙක්, මේ ඉන්නේ සහායක පියතුමල්ලා ගමන් කරන අය. අවසාන වශයෙන් ගමන් කරන්නේ ප්‍රධාන පූජ්‍ය පියතුමන්, දිව්‍ය පූජාව ඔප්පු කරන්න ප්‍රධාන පියතුමන් තමයි අවසාන වශයෙන් ගමන් කරන්නේ. සමහර අවස්ථාවන් වලදී විශේෂයෙන්ම රෝමී වතිකානුවේ ඔප්පු කරන්න දිව්‍ය පූජාවන් වලදී මෙන්ම තේවාචාර්යවරයෙක් ඉන්නවා නම් දිව්‍ය පූජාවේ තේවාචාර්යවරයෙක් ඉන්නවා නම් ඔහු බොහෝ වෙලාවට රදගුරුතුමෙක් දිව්‍ය පූජාව ඔප්පු කරද්දී ඔහු බොහෝ වෙලාව රදගුරුතුමන්ගේ දෙපසෙන් ගමන් කරනවා. ඇතුළු වීමේ ගීතිකාව මගින් අපිට මොනවද උගන්වන්නේ? බලමු මොනවද අපිට උගන්වන්නේ කියලා. දිව්‍ය පූජාවත් ඇතුළු වීමේ පෙරහැරත් ආරම්භ වන්නේ ඇතුළු වීමේ ගීතිකාවෙන්. ඒක අපි දන්න දෙයක්. ඇතුළු වීමේ ගීතිකාව ගායනා කිරීමෙන් දේව ජනතාවගේ එකමුතුකම සංකේතවත් කරනවා. මතක තියාගන්න ඕන ගීතිකා කණ්ඩායම් වල ඉන්නව දරුවන් ගීතිකා කණ්ඩායමේ තිබෙන යුතුයකම මුළු සංඝයම සම්බන්ධ කරගෙන දිව්‍ය යාගයට සහභාගී වන්න එහිදී ජනතාවගේ එකමුතුකම ප්‍රකාශයට පත් වෙනවා. ඊළඟ දේව වන්දනා අවසරයේ සැමරුම් හඳුන්වා දීමටත් ඇතුළු වීම ගීතිකාව ගායනා කරනු ලබනවා. දැන් විශේෂයෙන්ම ආගමන කාලේ බලන්නකො. ආගමන කාලේ අපි ඇතුළු වීම ගීතිකාවට ගායනා කරන්නේ
වඩිනි දෙව් මැසියා කියනා වූ ගීතිකාව. වඩිනි දෙව් මැසියා කියන ගීතිකාව ඇහෙනකොටම අපි දන්නවා මේ තියෙන්නේ ආගමන කාලය කියලා. ඒ වගේ ජනවන්දනාවිද කාල වකවානු හඳුන්වා දෙන්න අපි ගීතිකා ගායනා කරනවා. අපි බලමු දැන් දිව්‍ය පූජාව ආරම්භයේ තිබෙනා වූ ගෞරවාන්විත සංකේත මොනවද කියලා. 1. නමස්කාරය. සාමාන්‍යයෙන් දිව්‍ය පූජාරනකොට පීතුමල්ලා සහ සහායකයන් අල්තාර ඉස්සරහා පිට නමස්කාර කරනවා. ගෞරව සංකේත කැඩියට නමස්කාර කරනවා. පූජාසන සිපාචාර කිරීම. මේ ශිදෝත්තම පීතුමන් විසින් පූජාසන සිපාචාර කරන අවස්ථාව. මුල් කාලේ කියන්නේ සභාවේ මුල්ම යුගයේ මේ සිපාචාරයේ ආරම්භ වන්නේ සාන්තුවරයෙකුගේ ධාතුවක් තැන්පත් කරලා තිබෙනවා අල්තාරයේ මත. ආන් ස්ථානයේ පීතුමන් විසින් සිපාචාර කරනවා. ඒ වගේම අල්තාරේ දිව්‍ය පූජා වෙලාවේ ජේසුස් ස්වාමින් වහන්සේව සංකේතවත් කරනවා. ඒතර පූජාසන සිපාචාර කිරීම ගෞරවාන්විතභාවයේ සංකේතයක්. ඒ වගේම සුවඳ දුම් ඇල්ලීම. අපි දන්නවා පූජාසනයේදී ප්‍රධාන පීතුමන් සහායකයන්ගේ පූජා සහායකයන් ගෙන්නා වූ සුවඳ දුම් අල්ලනවා අල්තාරයේ ආරම්භයේදීම. දිව්‍ය පූජාව ආරම්භයේදීම. ඊළඟ දල්වන ලද පහන් අපි දකිනවා ඉටි පහන් දල්වලා තිබෙනවා දිව්‍ය පූජාව ආරම්භයේදීම. ඒත් සාමාන්‍ය මේ ඉටි පහන් දැල්වීමේ සංකේතය තමයි දිව්‍යන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියන එක. ඒ වගේම අල්තාරයේ මත මේ ඉටි පහන් දල්වා තිබීමෙන් පෙන්වුම් කරනවා ගෞරවාන්විතභාවය නැත්නම් දිව්‍ය පූජාවේ තිබෙන ගැඹීරත්වයේ ගෞරවාන්විතභාවයේ සංකේත හැටියට. දැන් අපි එනවා දිව්‍ය පූජාවේ ආරම්භ ගීතිකාව පෙරහැරත් එක්ක දැන් එනවා ආචාර්ය. ආචාර්ය කිරීමට කලින් පීතුමන් ඉස්සෙල්ලාම කරන්නේ කුරුසියේ සලකුණ සටහන් කිරීම. පියාණන්ගේද පුත්‍රයා ශිදාත්මන නාමින්ද කියලා කුරුසියේ සලකුණ සටහන් කරනවා. ඊට පස්සේ උන්වහන්සේ ජනතාව ආමන්ත්‍රණය කරනවා ආචාර කරනවා. සාමාන්‍යයෙන් ආචාර කරන්න ක්‍රම තුනක් තිබෙනවා දිව්‍ය පූජාවේදී පීතුමන්. බොහෝ වෙලාවට අපි අහන්න එකක් තමයි ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමග වනසේක්වා කියන එක. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කර ප්‍රසාදයක් දෙවියන්ගේ ප්‍රේමයත් සදමන් වහන්සේ සහභාගීකමත් ඔබ සමග සතුටුපත්වා කියලා පීතුමන් ඔබ ආමන්ත්‍රණය කරනවා. මේ වගේ ආමන්ත්‍රණ ආකාර තුනක් තිබෙනවා. ඒ වගේම රදගුරුතුමෙන් දිව්‍ය පූජාව ඔප්පු කරනවා නම් උන්වහන්සේ ඔබට සාමය වේවා කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඒතර ආචාර්ය කුරුසි සලකුණත් එක්ක ආචාර්ය ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ තිබෙන්නේ ආචාර කරන අවස්ථාවක් කුරුසි සලකුණ කරන අවස්ථාවක්. ඊට පස්සේ තිබෙන්නේ හැඳින්වීම. ඉතින් මේ හැඳින්වීම පිළිබඳව පුංචි කරුණු කාරණා කීපයක් අපි විසින් දැනගත යුතුයි. දිව්‍ය පූජාවට ධාර්මික ප්‍රවිෂ්ඨයක් ලබා දීමට අපි හැඳින්වීම පාවිච්චි කරනවා. ඒ වගේම එදිනට ආවේනික සැමරුම වෙත දේව ජනතාව යොමු කරන්න අපි හැඳින්වීමේදී මුල පුරනවා. ඒ වගේම දේව වන්දන අවසරේ කාලයේ දේව වාක්‍ය පිළිවෙතේ ගමන් ගන්නා තේමාවන් විශේෂ යමක් තිබෙනවා නම් කෙටියෙන් හැඳින්වීමේ සඳහන් කරනවා. මතක තබා ගන්න ඕන හැඳින්වීම කියලා කියන්නේ තවත් දේශනාවක් නොවේ. අපි බොහෝ වෙලාවට දේවස්ථාන දිව්‍ය පූජාව ඔප්පු කරන්න යනකොට හැඳින්වීම දිගට කියනවා. හැඳින්වීම තිබෙන්නේ එදා අපි සමරන්නා වූ දිව්‍ය පූජාවේ වැදගත්කම ඉතාමත්ම කෙටියෙන් ජනතාවට හඳුන්වා දීම. එය තවත් දේශනාවක් නොවිය යුතුය. පශ්චාත්තාපික පිළිවෙතේ ආකාර කිහිපයක් තිබෙනවා. බොහෝ වෙලාවට අපි පාවිච්චි කරන්නේ පශ්චාත්තාපික පිළිවෙතේ සියලු බල දෙවියන් වහන්සේට කියනවා යාඥාව. මේ යාඥාව තමයි බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ. නමුත් පශ්චාත්තාපික පිළිවෙත කරන්න පුළුවන් ආකාර කිහිපයක් තිබෙනවා. ඊට අමතරව ක්‍රිස්තු කේන්ද්‍රීය ප්‍රාර්ථනාව. මෙතනදී පූජා ප්‍රසාදතුමා මනස්ථාපුවන් සුවපත් කිරීමට වැඩම කළා වූ ස්වාමීනි කරුණාකර මැනව මිනි කරුණාකර මැනව කියලා ඒ ප්‍රාර්ථනාවේ කොටස් තුනකින් ජනතාව එක කොටසකුත් පීතුමන් තව කොටසකුත් ආකාර කොටස් 6ක් විතර තිබෙනවා. ඒ වගේ ප්‍රාර්ථනාවකින් මනස්ථාපනයේ පිළිවෙත කරන්න පුළුවන්. මේ වගේ ප්‍රාර්ථනා ආකාර ගණනාවක් තිබෙනවා. ක්‍රිස්තු කේන්ද්‍රී ප්‍රාර්ථනා ගණනාවක් තිබෙනවා පශ්චාත්තාපික පිළිවෙතේ. තවත් සමහර ආකාරයක් කරනවා පශ්චාත්තාපික ගීයක් ගායනා කරලා පව් වලට මනස්ථාපනය වෙන්න කාලය දීලා මනස්ථාපන ගීයක් ගායනා කරනවා. ඒ අතරතුර ජලය ඉසීම ජලය ආසිරිපැන් ඉසීම සිදු කරනු ලබනවා. මෙයත් පශ්චාත්තාපික පිළිවෙතේ සිදු කරන ආකාරයක්.
අපි මතක තබා ගත යුතුයි මෙන්න මේ පශ්චත්තාපික පිළිවෙතේ මෙන්න මේ දේ. මොකක්ද? පශ්චත්තාපික පිළිවෙත කියලා කියන්නේ අප කළ පව්වලට සමාව ලබා ගැනීම සිදු කිරීමක්. හැබැයි මරණීය පාපවලට සමාව ලබා ගැනීමක් මෙහිදී සිදුවන්නේ නැහැ. අපි ඒ දේ තදින් මතක තබා ගත යුතුයි. මරණීය පාපයක් කළ කෙනෙක් සමගි සන්දානයේ සක්‍රමෙන්තු ලබා දිව්‍ය පූජාවට සහභාගී විය යුතුයි. මරණීය පාපයක් කළ කෙනෙක් සමගි සන්දානයේ සක්‍රමෙන්තු ලබා දිව්‍ය පූජාවට සහභාගී විය යුතුයි. සුළු පව් වලට තමයි මේ පශ්චාත්තාපික පිළිවෙතේ සමාව ලැබෙන්නේ. නමුත් මරණීය පව් වලට සමාව ලැබෙන්නේ නැහැ. ඊළඟ ස්වාමීනි කරුණාකර මෙන්න නැත්නම් ලතින් වලින් කියනවා කීරිය කියලා. ස්වාමීනි කරුණාකර මැනව ස්වාමීනි කරුණාකර මැනව ක්‍රිස්තුනි කරුණාකර ක්‍රිස්තුනි කරුණාකර කියලා මේක ක්‍රිස්තු කේන්ද්‍රීය ප්‍රාර්ථනාවක් හැටියට තිබෙනා වූ කොටසක්. ඊළඟ තිබෙනවා සුර දූත ගීය නැත්නම් ග්ලෝරියා කියලා කියනවා. මේක ක්‍රිස්තුන් වහන්සේ සමග දෙවියන් වහන්සේට කරන්න නමස්කාරයක්, වන්දනාවක්, ප්‍රශංසාවක්, ස්තුතියක් මෙහි අන්තර්ගත වෙනවා. මේ සුර දූත ගීය සාමාන්‍යයෙන් ගායනා කරන්නේ ඉරුදින දිව්‍ය පූජාවන් වලදී. මෙන්ම මංගල්‍ය විශේෂ මංගල්‍ය අවස්ථාවලදී තමයි මේ ගායනා කරන්නේ. ඒ වගේම අපි මත තබා ගත යුතු මෙන්න මේ කාරණාව. චතාරික සමේසාගමන කාලේ මේ ගීය ගායනා කරන්නේ නැහැ. චතාරික සමේසාගමන කාලේ සුර දූත ගීය ගායනා කරන්නේ නැහැ. චතාරික සමේ විශේෂයෙන්ම සුර දූත ගීය ගායනා කරනවා මහා බ්‍රහස්පතින්දා ගායනා කරලා පල්ලි සීනාදා කිරීමෙන් පිටින්ම නතර කළ දමනවා. ආගමන කාලේ නත්තල් දිව්‍ය පූජා 24 වෙනිදා තිබෙනා නත්තල් මහා දිව්‍ය රාත්‍රී මහා දිව්‍ය පූජා වෙලාවේ විශ්වාමින් වහන්සේගේ ඉපදීම සිහිපත් කරමින් අපි සුර දූත ගීය ගායනා කරනවා. ඊට පස්සේ දෙනවා පොදු යදුම. මේ තමයි මුලසොනේ ඉන්න පියතුමන් තනිවම ජනතාව වෙනුවෙන් කරන්නා වූ යදුම. මේක කියනවා ආරම්භක යදුම කියලා කියනවා. මේ මුලසුනේ යදුමින් පියතුමන් ජනතාවගේ අවශ්‍යතාවයන් සියල්ල එකතු කොටගෙන දෙවියන් වහන්සේට පුද කිරීම සිදු කරනවා. සංඝයේ වෙනුවෙන් වහන්සේගේ යාඥාව මෙහිදී අපට දැක් ගන්නට පුළුවන්. මුලසුනේ පළමු යදුම මෙයයි. සංඝයේ මූලිකයා ලෙස පියතුමා පොදු යදුම දෙවියන් වහන්සේට ඔප්පු කරයි. මේ පොදුයි පවසන්නේ මුලසුනේ පියතුමා ජනතාවගේ සියලු යදුම අදහස් එකතු කොටගෙන දෙවියන් වහන්සේට කරන්නා වූ යදුමක් නිසා. මේ ආකාරයට ආරම්භක පිළිවෙත අපි පොදු යදුමත් සමග අවසන් කරනවා. ඊට පස්සේ අපි ලබා ගන්න ප්‍රවිෂ්ඨයක් දේව වාක්‍ය පිළිවෙත සඳහා. දේව වාක්‍ය පිළිවෙත සඳහා අපි දැන් ප්‍රවිෂ්ඨයක් ලබා ගමු. අපි බලමු දේව වාක්‍ය පිළිවෙතේ මොනවද අන්තර්ගත වෙලා තිබෙන්නේ කියන්නේ. දේව වාක්‍ය පිළිවෙතේ අපිට ඉස්සෙල්ලාම හමු වෙනවා පළමු වන දේව ප්‍රකාශනය. පළමු වන දේව ප්‍රකාශය තිබෙන අනිවාර්යයෙන්ම ඉරිදා දිව්‍ය පූජාවකදී නම් සාමාන්‍ය සමය වෙන්න පුළුවන්, ආගමන සමය වෙන්න පුළුවන්, නත්තල් සමය වෙන්න පුළුවන්. පළමුවන දේව ප්‍රකාශය තිබෙන්නේ පුරාණ ගීසුමේ. පළවෙනි දේව ප්‍රකාශය තිබෙන්නේ පුරාණ ගීසුමේ. නමුත් පුතේ ඔයාලා ඉගෙන ගන්න ඇති ජනවන්දනාව පාඩමේදී පාස්කු සමයේදී පළවෙනි කියවීම තිබෙන්නේ නව ගීසුමේ. ක්‍රියාපොතෙන් තමයි පළවෙනි කියවීම තිබෙන්නේ පාස්කු කාලයේදී, පාස්කු සමයේදී. පිළිතුර ගීය හැටියට අපි තෝරාගන්නේ අනිවාර්යයෙන්ම ගීතාවලිය. ඉතාමත්ම සුළු වශයෙන් පාවිච්චි කරනවා සමහර ගීතිකා. නමුත් බහුල වශයෙන්, අති බහුල වශයෙන් පාවිච්චි කරන්නේ සුරදුව පිළිතුර ගීය හැටියට පාවිච්චි කරන්නේ ගීතාවලියෙන් තෝරාගත් කොටසක්. මේ ගීතාවලියෙන් තෝරාගත් කොටස අභිෂේක ගීතිකාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශංසා ගීතිකාවක් වෙන්න පුළුවන්, ස්තුති කිරීමේ ගීතිකාවක් වෙන්න පුළුවන්. ඕනෑම ආකාරයක ගීතිකාවක් එදාට දේව වාක්‍යයට ගැළපෙන ආකාරයට පිළිතුරු ගීය ජනවන්දනාව තුළ අන්තර්ගත කරලා තිබෙනවා. දෙවන දේව ප්‍රකාශය අනිවාර්යයෙන්ම නව ගීසුමෙන් තෝරා ගන්නා පාඩයක්. නව ගීසුමේ සුවිශේෂ 4 හැරුණු කල ඉතුරු පොත් වලින් පොත් 27න් සුවිශේෂ පාඩ 4 අයින් කරාන් පස්සේ ඉතුරු පොත් 23න් දෙවන දේව කියවීම සඳහා කියවීමක් අපි තෝරා ගන්නවා. ඊට පස්සේ දෙවන දේව වාක්‍යයෙන් පස්සේ අපිට තිබෙන්නේ සාදුකාරය. එහෙම නැත්නම් අපි ආලෙලුයා ගායනා කිරීම. මෙය ක්‍රිස්තුන් වහන්සේව ප්‍රශංසාත්මක පිළිගැනීමක්.
එතකොට දිව්‍ය පූජාවේ අපි හැමෝම නැගිටලා ගෞරවයේ සංකේතයක් හැටියට හැමෝම නැගිටලා හාලෙලුයා ගායනා කරලා උන්වහන්සේව පිළිගන්නවා. ඊට පස්සේ සුභාරංචි ප්‍රකාශ කිරීම යේසුස් ස්වාමීන් වහන්සේට සවන් දීමක්. දිව්‍ය පූජා වෙලාවේ පුතා රදගුරුතුමෙක් දිව්‍ය පූජාවක ඉන්නා විටදී දේව වචනේ ප්‍රකාශ කරන පියතුමන් රදගුරුතුමන්ගේ ආශිර්වාදය ලබාගෙන තමයි සුභාරංචි ප්‍රකාශ කරන්නේ. තේවාචාර්යෙක් හිටියොත් තේවාචාර්යවරයෙක් හිටියොත් ඔව් රදගුරුතුමා හිටියොත් රදගුරුතුමාගෙන් අවසර ගන්නවා. එහෙම නැත්නම් මුල්සොනේ ඉන්න ප්‍රධාන පියතුමගෙන් අවසර ආශිර්වාදය අරගෙන අවසර නෙමෙයි ආශිර්වාදය අරගෙන දේව වාක්‍ය ප්‍රකාශ කරනවා. එතකොට සුභාරංචි ප්‍රකාශ කිරීම ක්‍රිස්තුන් වහන්සේට සවන් දීමක්. නිසා අපි ගෞරවාන්විතව සහභාගී වෙනවා උන්වහන්සේගේ වචන වලට. පුතේ දුවේ මට දෙයක් කියන්න ඕන මෙන්න මේ ස්ථානයේදී. ඉරුදින දේව වචනයේ ඔබ හොඳට සවන් දෙනවා නම් පළවෙනි කියවීමත් පිළිතුරු ගියත් සුභාරංචියට සම්බන්ධතාවයක් දක්වනවා. ඉරුදින දේව වචනය ගත්තොත් එහෙම පළවෙනි දේව ප්‍රකාශනයත් පිළිතුරු ගියත් ඒ සම්බන්ධ වෙනවා සුභාරංචියට. සුභාරංචි පදනම් කොටගෙන ධර්මානුශාසනාවට සම්බන්ධ වෙනවා පළවෙනි කියවීම, පිළිතුරු ගීය, සුභාරංචිය. මේ තුනම සම්බන්ධ කොටගෙන පියතුමන් ධර්මානුශාසනාව සිදු කරනවා. සමහර වෙලාවට දෙවන කියවීමත් සම්බන්ධ වෙනවා සුවිශේෂයට. බොහෝ වෙලාවට පියතුමන්ලා දෙවන දේව ප්‍රකාශන කෙලීම ධර්මානුශාසනාවට සම්බන්ධ කරනවා. දේව වචනේ පළමු කියවීම, පිළිතුරු ගීය, සුවිශේෂ පාඨය මේවා එකින් එකට සම්බන්ධ. විශේෂයෙන්ම ඉරුදින දේව වචනේ හොඳට සවන් දෙන්න ඔයගොල්ලන්ට මේ දී ඉතාමත් පැහැදිලි ලෙස බලා ගන්න පුළුවන්. ධර්මානුශාසනාවේදී දේව වචනය අපගේ ජීවිතයට ගැළපෙන ආකාරයට කඩලා බිඳලා පියතුමන් ලබා දෙනවා. ඒ ජේසුස් ස්වාමීන් වහන්සේගේ දේශනාව වචනය අපි මේ ජීවත් වෙලා ඉන්නා ජීවිතයට විශ්වාසී ජීවිතේ ශක්තිමත් කරගන්න ආකාරය, විශ්වාසී ජීවිතේ බලවත් කරගන්න ආකාරය ගැන අපගේ ජීවිත සම්බන්ධව උන්වහන්සේලා අපිට උගන්වනවා ධර්මානුශාසනාව තුළ. ඊළඟ විශ්වාස ලක්ෂණය. මේ අපේ කතෝලික විශ්වාසයයි මෙතන ප්‍රකාශයට පත්වන්නේ. එතකොට සෑම ඉරුදිනකම දේවාක්‍ය පිළිවෙතේදී ධර්මානුශාසනාවට පස්සේ අපි විශ්වාස ලක්ෂණය උච්චාරණය කරනවා. මේ විශ්වාස ලක්ෂණය පුතා අපිට ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 381 කොන්ස්ටන්තිනෝපල් මන්ත්‍රණ සභාවේ ගණ තීරණයක් අනුව සෑම දිව්‍ය පූජාවකදීම ඉරුදින දිව්‍ය පූජාවකදීම විශ්වාස ලක්ෂණය උච්චාරණය කරන්න ඕන කියනවා නියමයේ අනුකූලව. ඊට පස්සේ අපිට තිබෙනවා විශ්වාසයෙන්ගේ යෙදුම්. විශ්වාසයෙන්ගේ යෙදුම් වලින් බලාපොරොත්තු වන්නේ අපි සංඝයක් හැටියට. අපගේ සංඝයට අවශ්‍ය කරන දේවල් අපි දෙවියන් වහන්සේට ඔප්පු කිරීම. සාමාන්‍ය විශ්වාසයෙන්ගේ යෙදුම් වලදී ඒ යදුම් සියල්ලම දෙවියන් වහන්සේට තමයි ආමන්ත්‍රණය කරන්නේ. සමහරක් වෙලාවට අපේ පල්ලියේ මංගල්‍යවලදී, දේව මාතාවන් මංගල්‍යවලදී විශ්වාසින් යදුම් අපි දේව මාතාවන් වහන්සේට හෝ සාන්තුවරයන්ට ආමන්ත්‍රණය කරනවා. ඒක වැරදි. විශ්වාසින් යදුම් දෙවියන් වහන්සේටයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ වගේ විශ්වාසින් යදුම් වලදී අපි සුද්ධෝත්න පියතුමන් ඇතුළු විශ්වීය සභාව වෙනුවෙන් යාඥා කරනවා. ඊට අමතරව අපේ සභාව කියන්නේ අපේ රටේ තිබෙනා කතෝලික සභාව වෙනුවෙන් යාඥා කරනවා. රටේ පාලක පන්ති වෙනුවෙන් අපි යාඥා කරනවා. ඒ වගේම අපගේ ජීවිතය, අපේ පරිසරය, අපගේ සමාජයේ එදිනෙදා අවශ්‍යතාවයන් වල, සමාජීය අවශ්‍යතාවයන් වලදී අපි යාඥා කරනවා සංඝයක් හැටියට. ඉතින් මේ විදිහට විශ්වාසින්ගේ යාඥා පියතුමානේ ඔක්කොම යාඥා කොටගෙන දෙවියන් වහන්සේට ඔප්පු කරනවා. මතක තියාගන්න විශ්වාසින්ගේ යාඥා මුලසුනේ යෙදුමක් නෙමෙයි. එතකොට මේ විදිහට දේව වාක්‍ය පිළිවෙත විශ්වාසින්ගේ යෙදුම් වලින් අවසන් වෙනවා. දිව්‍ය පූජාවේ ඉතුරු කොටස් ටික උදාන ගුරුතුමන් විසින් ඔබට පැහැදිලි කළ දෙවි. හොඳයි ආදර දුවේ පුතේ, ගරු පියතුමාගේ පැහැදිලි කිරීමෙන් පස්සේ මම කැමතියි ඔබත් සමග දිව්‍ය පූජාවේ අනිකුත් කොටස් පිළිබඳව සාකච්ඡා කරන්නට. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ පුදසුන සූදානම් කිරීමේ පිළිවෙත. පුදසුන සූදානම් කිරීමේ පිළිවෙතේ අපිට කොටස් දෙකක් දැක ගන්නට පුළුවන් වෙනවා. පුදසුන සූදානම් කිරීමේ පිළිවෙතට ආදර දුවේ පුතේ පඳුරු පෙරහැර හා පඳුරු පිදීමත් පඳුරු මත යැදුම කියන කොටසත් අයත් වෙනවා. පඳුරු පෙරහැර හා
පඳුරු පිදීම කියන දේ ගැන අපි සාකච්ඡා කරනකොට ආදරණීය දුවේ පුතේ මේ පඳුරු පිදීම පිළිබඳව අපිට එහි ඉතිහාසය යම් තාක් දුරකට විමසා බලන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම කායින් සහ ආබෙල් පඳුරු පිදුවයි කියලා ඔබට මතක ඇති පුරාණ ගිවිසුමේ උත්පත්ති පොතේ සඳහන් වෙනවා. ඒ වගේම නික්ම යාමේ සඳහන් වෙන්නේ යාගික බැටළුවා. එතකොට ඔබට පැහැදිලි කරගන්නට පුළුවන් පුතේ මේ පඳුරු පිදීම කියන එක අපේ සුද්ධ ලියවිල්ලත් එක්ක එන ඉතිහාසයක් බැඳිච්ච දෙයක්. ඒතර මුල් සභා අවධියේදී අපි දකිනවා පුතේ පඳුරු පිදීමේදී බොහෝ දෙනා ඒ කියන්නේ මේ සැමරීමට සම්බන්ධ වුණු සියලුම දෙනා යම් යම් දේවල් ගෙනාවයි කියලා අපි දකිනවා අතීතයේදී මුල් සභාවදීදී අපිට දැක ගන්නට පුළුවන් වෙනවා. හැබැයි වර්තමානයේ වෙනකොට අපි දකිනවා පුතේ පඳුරු පෙරහැරට යම්කිසි නියෝජනයක් තමා එකතු වෙන්නේ. නේද? දිව්‍ය පූජාවට සම්බන්ධ වෙන සියලුම දෙනා පඳුරු පිදීමට සම්බන්ධ වෙන්නේ නැති බව ආදරණීය දුවල පුතාලට පැහැදිලි ඇති. ඔබ දිව්‍ය පූජාවට සහභාගී වෙද්දී හොඳ ආකාරයෙන්ම ඔබ එය දැකලා ඇති. ඒ වගේම පුතේ අපි ගත්තොත් එහෙම අපිට තියෙන අංග සම්පූර්ණම පඳුර තමා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ. උන්වහන්සේගේ යාගය තමා පුතේ අපි පුදන උතුම්ම පඳුර වෙන්නේ. ඒ නිසා පඳුරු පෙරහැරක් නම් පඳුරු පෙරහැරක අනිවාර්යයෙන්ම පූප සහ මිදියුෂ කියන දේ රැගෙන යා යුතුමයි. ඒ වගේම පුතේ ඔබ හොඳට බලන්න සමහර වෙලාවට දිව්‍ය පූජාවේ ඔබ දැකලා ඇති මේ පඳුරු පිදීමේදී සමහර අය මල් පහන් හඳුන් කූරු වගේ දේවල් රැගෙන යනවා. අපි මේවට කියනවා පුතේ සංකේත පඳුරු කියලා. මේවා අපි පඳුරු පෙරහැරේ රැගෙන යා යුතු වන්නේ නැහැ. සංකේත වශයෙන් අපි යොදා ගන්න පඳුරු පෙරහැරේ රැගෙන යා යුතු වන්නේ නැහැ. මල් වගේ දෙයක් ඔබට පුළුවන් දිව්‍ය පූජාව ආරම්භ වීමට ප්‍රථමයෙන් අපි දන්නවා අපේ ජනවන්දනාව තුළ දිව්‍ය පූජාව අලංකාර කරන්නට අපි යොදා ගන්නට ඕනේ අපේ ස්වභාවිකව අපි වටපිටාවේ පරිසරයෙන් ලබා ගන්නා මල් පුතේ. කෘත්‍රිම දේවල් අපි දිව්‍ය පූජාවට යොදා ගන්නට සුදුසු නැහැ. ඒ නිසා අපිට පුළුවන් මල් ටිකක් ගෙනල්ලා අපේ පල්ලියේ අලංකාර කරගන්නට දිව්‍ය පූජාවට ප්‍රථමයෙන් ඔබ දකිනවා පහන් දිව්‍ය පූජාවට ප්‍රථමයෙන් ශුද්ධ වූ අල්තාරය මත දල්වලා තියෙනවා. නේද? පියතුමා පැහැදිලි කරලා දුන්න සුවඳ දුම් රැගෙන යනවා ඇතුළු වීමේ පෙරහැරේ ඉදිරියෙන්ම. ඒ නිසා මේ වගේ දේවල් අපි පඳුරු පෙරහැරේ ගෙන යන්නට අවශ්‍ය නැහැ පුතේ. එහෙනම් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන් පඳුරු පෙරහැරේ රැගෙන යා යුත්තේ මොනවද? පඳුරු පෙරහැරේ රැගෙන යා යුත්තේ මොනවද කියන දේ ඔබට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. පඳුරු පෙරහැරේ අපි රැගෙන යන්නට ඕන දේවල් මොනවද කියන එක අපි තව ඉස්සරහට කතා කරමු. ඊළඟට පඳුරු මත යැදුම. මේ වගේ ප්‍රධාන කොටස් දෙකකින් තමා අපේ පුදසුන සූදානම් කිරීමේ පිළිවෙත සමන්විත වෙලා තියෙන්නේ. පඳුරු පිදීමේ පරමාර්ථ තුනක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නට තියෙනවා පුතේ. අපි පඳුරු පුදන්නේ ඇයි කියන එක සම්බන්ධව අපි සාකච්ඡා කරන්නට යන්නේ මින් ඉදිරියට. බලන්න පුතේ පූප සහ මිදියුෂ මම ඔයාලට කලින් කිව්වා අපිට තියෙන අංග සම්පූර්ණම උතුම්ම පඳුර තමා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ. උන්වහන්සේව සංකේතවත් කරමින් තමා පූප සහ මිදියුෂ ගෙන එන්නේ. පූප සහ මිදියුෂ ගෙන එන්නේ නැත්නම් ඒ පඳුරු පෙරහැර අසම්පූර්ණයි. පැහැදිලිද ආදරණීය දුවේ පුතේ? ඒ වගේම දුගි දුප්පත් අයට දිය හැකි පඳුරු මම ඔයාලට කිව්වා සංකේත පඳුරු ගෙන එන්නේ නැහැ කියලා. සංකේත පඳුරු ගෙන ආ යුතු වන්නේ නැහැ. දැන් බලන්න මෙතනදී අපිට කියවෙනවා පුතේ දුගී දුප්පත් අයට දිය හැකි පඳුරු. සංකේත පඳුරු වගේ දේවල් දුගී දුප්පත් අයත් සමග බෙදා ගන්නට බෑ. ඒ වගේම සුද්ධ වූ ස්වභාවයේ නඩත්තුව සඳහා පඳුරු. මුදල් වෙන්නට පුළුවන් සම්මාදන් යන්නේ. ඔයාලා දැකලා ඇති ආදරණීය දුවේ පුතේ දිව්‍ය පූජාව වෙලාවේ පූජා සහායක දරුවෝ සම්මාදන් යනවා. මේ සම්මාදන් යන මුදලුත් මේ පඳුරු පෙරහැරේ රැගෙන යන්නට පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබ පඳුරු පෙරහැරට දායක වෙන දුවල පුතාලා හොඳ ආකාරවම දන්නවා මම.
ඒ නිසා පඬුරු පෙරහැරට දායක වෙද්දී දුගි දුප්පත් අයට බෙදා ගැනීමට හැකි දේවල්, සුද්ධෝ සභාවේ නඩත්තුව සඳහා යොදාගත හැකි දේවල් පඬුරු ලෙස භාවිත කරන්නට අපි මතක තබා ගනිමු මින් ඉදිරියට. ඊළඟට පුතේ ස්තෝත්‍ර යාගික පිළිවෙත පිළිබඳව මම පොඩි හැඳින්වීමකට එන්නට යන්නේ. මේ ස්තෝත්‍ර යාගික පිළිවෙත පඬුරු පුදසුන මත පඬුරු මත යදුමෙන් පස්සේ ආරම්භ වෙන්නේ. ස්තෝත්‍ර යාගික පිළිවෙතේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. ස්තෝත්‍ර යාගික යදුම, ස්වාමිවක් ආරාධනාව, සාමය පැතීම හා පූප කැඩීම, දිව්‍ය සප්‍රසාද වහන්සේ දානය කිරීම හා බොදුනෙන් පසු යදුම කියලා කොටස් තුනක් හැටියට මේ ස්තෝත්‍ර යාගික පිළිවෙත පුතේ අපිට විග්‍රහ කරන්නට පුළුවන්. ස්තෝත්‍ර යාගික යදුම දිව්‍ය පූජාවේ ප්‍රධානතම යාඥාව මෙයයි. ආදරණීය දුවේ පුතේ ඔබ හැමදෙනාම මතක තබාගත යුතුයි. දිව්‍ය පූජාවේ අපි ප්‍රධාන වශයෙන් පිළිවෙත් දෙකක් තියෙනවා. ගරු පියතුමා ඔබට හොඳට පැහැදිලි කරලා දුන්නා දේව වාක්‍යයේ පිළිවෙත පිළිබඳව. එතකොට මේ ස්තෝත්‍ර යාගික පිළිවෙතේ උච්චතම අවස්ථාව උදා වෙන්නේ මේ ස්තෝත්‍ර යාගික යදුම තුල. පැහැදිලිද පුතේ? ස්තෝත්‍ර යාගික යදුම සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ වෙත යොමු වෙන යාඥාවක්. සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ වෙත යොමු වෙනවා කියන්නේ පුතේ මෙම යාඥාව පීතෘ කේන්ද්‍රික යාඥාවක් හැටියට අපි හඳුන්වනවා. පුත්‍රයන්න් වහන්සේ මගින් සුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමින් කෙරෙන යාඥාවක්. ආදරණීය දුවල පුතාලට හොඳට මතක ඇති අපි අර ගහම්බීර එහෙයියාවට කලින් නැත්තම් අපි කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් great amen කියලා. ඒකට කලින් කියනවා ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඒ කියන්නේ පුත්‍රයන් වහන්සේ මගින්. තේරුණාද පුතේ? ඒ යාඥාව තුළ අපිට දැක ගන්නට හැකි වෙනවා පුත්‍රයන් වහන්සේ මගින් සුද්ධත්වයන් වහන්සේගේ සහභාගීකමෙන් කෙරෙන යාඥාවක් හැටියට මේ පීතෘ කේන්ද්‍රික යදුම ඉදිරියට විකාශනය වන ආකාරය. ඊළඟට පුතේ ස්තෝත්‍ර යාගික යදුම ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා යන ආරම්භක සංවාදයෙන් ආරම්භ වෙලා ගහම්බීර එහෙයියාවත් සමග තමා අවසන් වෙන්නේ. මේ ගහම්බීර එහෙයියාව කියලා කියන්නේ පුතේ ඔබට මතක ඇති දිව්‍ය පූජාවේදී අපි ඊටාම බය භක්තියෙන් යුතුව දන නමස්කාර කරලා අපේ දෝත් මුදුන් දීලා හිස පාත් කරලා මේ ආමෙන් කියන මේ වචනය අපි ඊටාම ගාම්භීර විදිහට සීනු නාදයට සමග අපි උච්චාරණය කරනවා. මේ අවස්ථාවෙන් තමා පුතේ මේ ගහම්බීර එහෙයියාව තමා ස්තෝත්‍ර යාගික පිළිවෙතේ තියෙන උච්චතම අවස්ථාව. අපි දකිනවා මේ ස්තෝත්‍ර යාගික පිළිවෙත ක්‍රමක්‍රමයෙන් උච්ච ස්ථානය කරා ළඟා වෙනවා. එහි මුදුන්පත් වෙන අවස්ථාව, එහි ඉහළම අවස්ථාව තමා පුතේ ගහම්බීර එහෙයියාව කියලා කියන්නේ. ඒ අවස්ථාවට සම්බන්ධ වීමේදී ඔබට පැහැදිලි වෙලා ඇති ඊටමත් භක්තියෙන් යුතුව තමා ඔබ දෝත් මුදුන් දීලා හිස පාත් කරගෙන මේ යාඥාවට සම්බන්ධ වෙන්නේ. ඊළඟට පුතේ අපි ස්වාමිවක් ආරාධනාව ඔබ කවුරුත් දන්න අපි හැමෝම ඊටාම භක්තියෙන් උච්චාරණය කරන අපේ ගුරු දේවයාණන් වෙච්ච ජේසුස් ක්‍රිස්තුන් වහන්සේම පුතේ අපිට උගන්වපු යාඥාව තමයි ස්වාමිවක් ආරාධනාව කියලා කියන්නේ. ස්වාමිවක් ආරාධනාව ස්තෝත්‍ර යාගික යදුමේ මේ තියෙන ස්ථානයට අරගෙන ආවේ අතිඋතුම් පළවෙනි ග්‍රෙගරි සුද්ධෝත්තම පාප වහන්සේ විසින්. අපි අද යාඥා කරන විදිහට ස්තෝත්‍ර යාගික පිළිවෙතේම කොටසක්නේ පුතේ නේද මේ ස්වාමි වගක් ආරාධනාව. මේ තියෙන තැන ස්ථානගත කරේ අතිඋතුම් පළමුවන ග්‍රෙගරි සුද්ධෝත්තම පාප වහන්සේ. ඊළඟට පුතේ අපි දකිනවා මේ ස්තෝත්‍ර යාගික යදුමේ ස්වාමිවක් ආරාධනාවට පසුව ක්‍රිස්තුන් වහන්සේ තමන් වහන්සේගේ උත්ථානයෙන් පසුව තම ශ්‍රාවකයන්ට දර්ශනය වී උත්ථානයේ සදා සාමය ප්‍රාර්ථනා කළසේක. ඔයාලට මතක ඇති අපි සාමයේ පාඩමේදීත් සාකච්ඡා කරා උන්වහන්සේ උත්ථානයෙන් පස්සේ දර්ශනය වුණු හැම වෙලාවකම මේ සාමය ප්‍රාර්ථනා කරා උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට. එතකොට පුතේ ඒ සාමය අපිත් ප්‍රාර්ථනා කරනවා ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානයේ බලමහිමය තුල ඒ පරිසමාප්තියට පත්වෙච්ච සාමය
මේ ස්තෝත්‍රයාගික පිළිවෙතේදී අපිත් එකිනෙකාට ප්‍රාර්ථනා කරනවා. මේ දිව්‍ය පූජාවට සම්බන්ධ වීමේදී පුතේ අපි දකිනවා ඔබට ගරු පියතුමා පැහැදිලි කරා අපි හොඳ පසුතැවීමකින් සම්බන්ධ වෙන්නේ. ඒ පසුතැවීම තව තවත් අර්ථාන්විත වෙනවා. උන්වහන්සේගේ උත්ථානයේ බල මහිමයෙන් පරිසමාප්ත වෙච්ච සාමය මේ ආකාරයෙන් අපි ප්‍රාර්ථනා කිරීම තුල. ඊළඟට පුතේ පූප කැඩීමෙන් සංකේතවත් කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන් වහන්සේවම කඩා බෙදා දුන් බවයි. ඔබට මතක ඇති මහා බ්‍රහස්පතින්දා දවසේදී උන්වහන්සේ මේ මාහැඟි දේව ප්‍රසාද නිදානය ස්ථාපිත කරලා එය කඩලා උන්වහන්සේව සිහිවීම පිණිස සිදු කරන්නට කියලා ශ්‍රාවකයන් වෙත බෙදලා දුන්නා. උන්වහන්සේගේ වැයවීම උන්වහන්සේ අපි වෙනුවෙන් කැඩී බිඳී යාම මේ කැඩීම තුල සංකේතවත් වෙනවා. දිව්‍ය සප්‍රසාදීය භෝජනය අනුභව කිරීම නිසා එකම සංඝයක එකම පවුලක සමාජිකයන් බවට අපිවපත් වෙනවා. ආදරණීය දුවේ පුතේ අපේ මේ දිව්‍ය පූජාවට සම්බන්ධ වෙන මීසම් සංඝය එකම පවුලක්. මේ විශේෂයෙන්ම ඉරිදා දවසේ වෙන්නට පුළුවන් සතිය දවස්වල වෙන්නට පුළුවන් අපි එකම පවුලක් විදිහටයි මේ භෝජනයට සහ මේ වචනය බෙදා ගන්නට අපි මේ උන්වහන්සේගේ සුද්ධ වූ පුදසුන වටා සම්බන්ධ වෙන්නේ. එතකොට මේ සම්බන්ධය තවදුරටත් තහවුරු කෙරෙන ප්‍රබලම සාධකය තමා උන්වහන්සේවම කැඩිලා අපි වෙතට ඇවිල්ලා එය අපි ඊටාම භක්තියෙන් අනුභවයට ගැනීම. ඒ තුළ අපේ තියෙන මේ සාංගික බව එකම පවුලක සමාජිකත්වය කියන එක පුතේ අපි සියලු දෙනා තුළම තව තවත් විද්‍යමාන වෙනවා. ඒ වගේම යුගාන්තයේ මහා මංගල භෝජනයට මෙය පෙරහුරුවක් ලෙසද සලකනු ලබනවා. අපි සියලු දෙනාගේම බලාපොරොත්තුව තමා පුතේ යුගාන්තයේදී උන්වහන්සේගේ වතට වත දැකීම. ඒතනදී අපට සහභාගී වෙන්නට ලැබෙනවයි කියන මේ මහා මංගල භෝජනයට එක්තරා පෙරහුරුවක් තමා මේ සප්‍රසාදීය භෝජනය. මෙම භෝජනය විශ්ව කතෝලික සභාව සමග සහභාගීකමේ සංකේතයක් සනිටුහන් කරනවා. ඒ වගේම මූලාසනේ අවසාන යැදුම බොදුනෙන් පසු යැදුම වෙනවා. ඔබට මෙතනදී මතක් කරන්නට ඕන පුතේ මේ මූලාසනේ අවසාන යැදුම බොදුනෙන් පසු යැදුම වෙනවා. ඔබට මූලාසනය කියන එක මම චුට්ටක් මෙතනදී අවබෝධ කරලා දෙන්නම්. මූලාසනය කියන්නේ පුතේ දිව්‍ය පූජාව පවත්වන ප්‍රධාන පියතුමා. එතකොට සමහර වෙලාවට සතිය දවසක වෙන්නට පුළුවන් ඉරිදා දවසේදී වෙන්නට පුළුවන් ඔබේ පල්ලියේ දිව්‍ය පූජාව පවත්වන්නේ එක පියතුමෙක්. එතකොට උන්වහන්සේ තමයි මුලසුන දරන්නේ. හැබැයි සමහර විශේෂ අවස්ථාවලදී ඔබ දැකලා ඇති පුතේ පියතුමන්ලා කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ කීප දෙනා අතරින් ප්‍රධාන පියතුමෙක් ඉන්නවා. දිව්‍ය පූජාවේ මේ මූලාසනය දරන ප්‍රධාන පියතුමා තමා ගරු කමල් පියතුමා ඔබට මුලින් පැහැදිලි කරා පොදු යදුම ඊට පස්සේ පඳුරු මත යදුම අවසානයේ මේ බොදුනෙන් පසු යදුම කියන යදුම් තුනම කරන්නට ඕනේ. ඒක අපේ ජනවන්දනාව තුල සකස් වෙච්ච එක්තරා රීතියක්. ඊළඟට පුතේ දිව්‍ය භෝජනයෙන් පසුව ධර්ම දූත කාර්ය සඳහා පිටත් කර යැවීමේ පිළිවෙත ආරම්භ වෙනවා. අපි දකිනවා දිව්‍ය පූජාවේ අවසාන ආශිර්වාදයෙන් අපව පිටත් කර යවන්නේ ධර්ම දූත ක්‍රියාවලියකට. අවසාන ආශිර්වාදයේදී ඔබට මතක ඇති හිස පාත් කරගෙන දෑත් වැඳගෙන මේ අවසාන ආශිර්වාදයට අපි සම්බන්ධ වෙනවා. මේ අවසාන ආශිර්වාදයෙන් පස්සේ අපිව පිටත් කරලා යවන ධර්ම දූතික කාර්යය තමා අපි දේව වචනේ ඇහැව්වා. අපි දේව වචනේ අහලා උන්වහන්සේව අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත අපි දිව්‍ය සප්‍රසාදය ලැබීම තුල භෝජනය අනුභව කිරීම තුල උන්වහන්සේගේ වචනය අපේ හදවත් තුල දවා අවුලුවා යන මට්ටමකට අපි ළඟා කරගත්තා. ඔබ අහලා ඇති පුතේ ලූක්තුමාගේ සුභාරංචියේ සඳහන් වෙනවා ජේසුස් වහන්සේගේ උත්ථානයෙන් පස්සේ දවසක සිද්ධ වෙච්ච එම්මාවුස් ගමන කියලා කතාවක්. හොඳට මතක් කරන්න මේ එම්මාවුස් ගමන කියන කතාවේදී අපි දකිනවා ඒ ගමනේ යෙදුණු ශ්‍රාවකයන්ට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේව මුණ ගැහින්නේ මගදී. උන්වහන්සේත් එක්ක ගොඩාක් දේවල් කතා කරනවා පුතේ මේ ශ්‍රාවකයෝ. දෙදෙනෙක් යන්නේ. හැබැයි ඒ ශ්‍රාවකයෝ උන්වහන්සේ දවසේ අවසානයේ දක්වාම ගමන් කරලා වෙහෙස නිසා ඔවුන් සමග නවතින්නට කියනවා. නැවතිලා භෝජනයට වාඩි වෙලා
ඒ රොටි අරගෙන උන්වහන්සේ කඩනකොට තමා ඒ අය උන්වහන්සේව අවබෝධ කරගන්නේ. එතන බොහොම ලස්සනට සඳහන් වෙනවා පුතේ. මගදිත් උන්වහන්සේත් එක්ක අපි කතා කරනකොට ඒ වචනෙන් අපේ හදවත් දැවි ඇවිලී ගියා නේද කියලා මේගොල්ලෝ කතා වෙනවා. ඒ නිසා පුතේ මේ වචනේ භෝජනේ පරිසමාප්තියෙන් අපි ලැබපු පන්නරය අරගෙන තමා ධර්ම දූත කාර්යය සඳහා අපි සියලු දෙනාම පිටත් වෙන්නේ. දේව වචනයට සවන් දීලා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙන් පෝෂණය වෙලා ශුද්ධාත්මික ක්‍රිස්තු දේහයට සාංගික වෙච්ච අපි පිටත් වෙන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ පණිවුඩය අපගේ එදිනෙදා ජීවිත තුළ ජීවත් කරන්නට. අපි දකිනවා පුතේ මේ දිව්‍ය පූජාවට සම්බන්ධ වුණු මම නෙමේ දිව්‍ය පූජාවෙන් පිටත් වෙලා යන්නේ. මගේ ජීවිතේ සැබෑ වෙනසක් සිද්ධ වෙන්නට ඕන. ඒ වෙනසත් එක්ක තමයි මම දෙව් මැදුරෙන් පිටත් වෙන්නේ. ඒ වෙනස මම සමාජය තුළ ජීවත් කරන්නට ඕන පුතේ. මම සැබෑවටම උන්වහන්සේගේ වචනේ අහලා දේව වාක්‍ය පිළිවෙතේදී පළමු කියවීම තුළ පැරණි ගිවිසුමේ කොටස් සුද්ධ සුභාරංචිය, ඒ වගේම දෙවෙනි කියවීමේ සුවිශේෂ ග්‍රන්ථ ඇර අනෙකුත් ග්‍රන්ථවල කොටස් නව ගිවිසුමේ අන්නේ දේවල් අපි සවන් දෙනවා ඒවට. සවන් දීලා ඒ දේවල් අපේ හදවතේ ධාරණය කරගෙන විතරක් බෑ පුතේ. ඒවා අපි සමාජය තුළ එදිනෙදා සමාජය තුළ අපි ජීවත් කරන්නට ඕන. අන්න ඒක තමයි පුතේ මම අතට ගන්න ධර්ම දූතික කාර්ය දිව්‍ය පූජාවෙන් පස්සේ. ඒ ධර්ම දූතික කාර්ය මම දිව්‍ය පූජාව මම දේවස්ථානයෙන් පිටත් වෙනවත් සමගම මගේ ජීවිතෙන් අයින් කරලා දාන්නේ නැහැ. මම අහපු දේවල් දිව්‍ය පූජාවෙන් මම ලබාගත් ඒ යහපත් ඵල මම සමාජගත කරනවා. අන්න ඒකයි පුතේ මෙතනදී ඔබට පැහැදිලි කරලා දුන්නේ. ඊළඟට මේ පාඩම අවසන් කරන්නට මේ පාඩමේ කියා දීපු කරුණු මමත් ගරු පියතුමත් කියලා දීපු කරුණු ඔබට හොඳට පැහැදිලි වෙන්නට ඇති කියලා මම හිතනවා. ඔබට ප්‍රශ්න කීපයක් යොමු කරනවා. මේ ප්‍රශ්නවලට පුතේ මම පිළිතුරු ලබා දෙන්නට නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ තිරේ මත පිළිතුරු ඔබට ලබා දෙන්නේ නැහැ. හැබැයි ඔබට යම්කිසි ඉඟි කීපයක් මේවට උත්තර ගොඩනගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඔබට ප්‍රශ්න 3ක් යොමු කරලා තියෙනවා. මේවා ඔබේ ප්‍රායෝගික ජීවිතයේදී ඔබට වැදගත් වෙන ප්‍රශ්න කීපයක් තමයි අපි යොමු කරලා තියෙන්නේ. අර්ථවත් දිව්‍ය පූජාවක් සංවිධානය කරගන්නේ කෙසේද? අර්ථවත් දිව්‍ය පූජාවක් සංවිධානය කරනකොට පුතේ ඔබ ඉහත පාඩමකදීත් ඉගෙන ගන්නට ඇති අපේ කතෝලික ජනවන්දනාව. මේ කතෝලික ජනවන්දනාව තුල අපි දකින්නේ අපි ගොඩනගාගත්ත හිතලු දේවල් නෙමෙයි පුතේ. ඒවා බොහොම වැදගත් දේවල්. ඒවා ඊටාම මාහැඟි දේවල්. මේවා පුතේ මගේ හිතුමනාපෙට මට වෙනස් කරන්නට, තියෙන දේවල් අඩු කරන්නට, මට අලුතින් දේවල් එකතු කරන්නට බෑ. උදාහරණයකට අපි මේ සාකච්ඡා කරපු ස්තෝත්‍ර යාගික පිළිවෙතේ එක්තරා තැනකදී කියනවා ඔවුන්ගේ සදාකාලික ස්වර්ගීය සාදුනාදයට අපගේ ගීත රාවේද කරනවායි කියලා. ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා පුතේ. ස්වර්ගීය සුරදූත සේනාවෝ ඔවුන්ගේ සාදුනාදයෙන් පියාණන් වහන්සේව නිරන්තරයෙන් මහිමයට පත් කරනවා. අපේ ගීත රාවේ එයට අත්වැලක් පමණයි. ඒ කියන්නේ ඔබවත් මමවත් මේ උතුම් දේව වන්දනාව උතුම් දිව්‍ය පූජාව ඉදිරියේ අත්‍යවශ්‍ය පුද්ගලයෝ නෙමෙයි. ඒ නිසා මේ දිව්‍ය පූජාවේ තියෙන දේව වන්දනාත්මක හරයන් විනාශ වෙන විදිහට මම දිව්‍ය පූජාව සංවිධානය කරන්නට හොඳ නැහැ. ගරු පියතුමා ඔබට කියන්න ඇති කියලා දුන්න මම දන්නවා හැඳින්වීම කොහොමද හදන්නේ, විශ්වාසින්ගේ යැදුම් කොහොමද හදන්නේ, මම ඔබට කිව්වා පඬුරු පෙරහැර සකස් වෙන්නට ඕනේ කොහොමද, දේවස්ථානයේ සැරසිලි කොහොමද සකස් වෙන්නට ඕනේ. මෙන්න මේ දේවල් ගැන පුතේ අපි තාම හොඳින් සැලකිලිමත් වෙන්නට ඕන. මොකද මේ දේවල් නිසා දිව්‍ය පූජාවේ අර්ථාන්විත බවට හානියක් සිද්ධ වෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ අපි මේ තියෙන මේ නත්තල් කාලයේ කියන ගීතිකා අපි කියන්නේ නැහැ උත්තාන සමයේ හෝ චතාරික සමයේ. අපිට හිතෙන විදිහට යොදන්නට බෑ. බොදුන් ගීතිකාවක් අපි ගායනා කරන්නේ නැහැ පුතේ ඇතුළු වීමේ ගීතිකාවක් විදිහට. ඒ නිසා අපි මේ පුංචි දේවල් ගැන හොඳට සැලකිලිමත් වෙන්නට ඕන. ඒ වගේම පුතේ දිව්‍ය පූජාව කියන්නේ මාව උලුප්පා දක්වන දෙයක් නෙමෙයි. මම නෙමෙයි මෙතන වැදගත්. මාව මේ දිව්‍ය පූජාව තුල පුතේ බොහොම නොවටිනා කෙනෙක්. මම හරිම දුර්වල මිනිසෙක්.
මම ඒකට පොඩි උදාහරණයක් කියන්නම්කෝ. බලන්න අපි පඳුරු වලට ඔප්පු කරලා පියතුමා පූජාසනය මත තියලා තියෙන ඒ මිදිඋෂ වලට දානවා වතුර බිඳුවක්. මේ වතුර බිඳුවෙන් කියන්නේ අර ජේසුගේ රුධිරය සංකේතවත් කරන ඒ මිදිඋෂ. උන්වහන්සේගේ මහා දේවත්වය තුළ වතුර බිඳුව කියන්නේ පුතේ පුංචි දුර්වල මේ අපේ මනුස්සභාවය. අපි බොහොම පුංචි කෙනෙක් උන්වහන්සේ ඉදිරියේ. ඒ නිසා අපිව ඔලොප්පවා ගැනීමක් මෙතන සිද්ධ විය යුතු වන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න පුතේ දිව්‍ය පූජාව අර්ථාන්විත වෙන්නට නම් අපේ කිතුණු ජනවන්දනා පිළිවෙත් වලට හානියක් නොවන විදිහට ඒ දිව්‍ය පූජාවන් අපි සංවිධානය කරගත යුතුයි. ඒ වගේම මගේ සිත ඇඟිනේ දෙවියන් වහන්සේ මහිමයටපත් කිරීම තමයි මේ දිව්‍ය පූජාවේ මේ උතුම් යාගයේ වැදගත්කම කියන එක මම හැම වෙලේම හිතේ ධාරණය කරගන්නට ඕන. අනිත් එක පුතේ අර්ථවත් ලෙස දිව්‍ය පූජාවට සූදානම් වන්නේ කෙසේද? මම අර්ථවත් විදිහට දිව්‍ය පූජාවට සූදානම් වෙන්න නම් පුතේ මම අභ්‍යන්තරවත් බාහිරවත් සූදානම් වෙලා ඉන්නට ඕන. මගේ අභ්‍යන්තරය තුල මගේ බාහිර ස්වරූපේ මම කොහොමද සූදානම් වෙන්නේ? මම හිතමු මමගේ අභ්‍යන්තරය තුල පුතේ මම හොඳ පශ්චාත්තාපයකින් යුතුව මම මනස්තාප වෙලා ඔබට පුළුවන් තව විදිහකට බොහෝ විට අද අපි අතර තියෙනවා පුතේ බයිබල් දිනපොත. මේ බයිබල් දිනපොත උපයෝගී කරගෙන ඔබට පුළුවන් දිව්‍ය පූජාවට සහභාගී වෙන්න ප්‍රථමයෙන් මේ වචනේ පොඩ්ඩක් මෙනෙහි කරන්න සුද්ධ සුභාරංචිය තුල තියෙන දේව වචනේ ආධ්‍යාත්මිකව අපිට සූදානම් වෙන්නට පුළුවන්. බාහිරව මම බොහොම ලස්සනට දිව්‍ය පූජාවට සහභාගී වෙන්න ඕන පුතේ. ඔහේ මොකක් හරි අපිට හම්බ වෙන මොකක් හරි ඇඳුම් කඩමාල්ලක් ඇඳගෙන නිකන් අපි සම්බන්ධ වෙන්නට හොඳ නැහැ. අපි බොහොම පිළිවෙලට දිව්‍ය පූජාවට සම්බන්ධ වෙන්නට ඕන. මම ලස්සනට දිව්‍ය පූජාවට සම්බන්ධ වෙන්න ඕන. අද අපි දකිනවා බොහෝ විට තරුණ දුවල පුතාලා දිව්‍ය පූජාවේ ආර්ථයට පටහැනිව යන විදිහට දිව්‍ය පූජාවට සම්බන්ධ වෙනවා. ඒ නිසා පුතේ බාහිරව සම්බන්ධ වීමත් අභ්‍යන්තරව සම්බන්ධ වීමත් ඊටාම වැදගත් වෙනවා දිව්‍ය පූජාවකට. ඒ වගේම පුතේ දිව්‍ය පූජාවට අර්ථවත්ව සහභාගී වෙන්න. බලන්න පුතේ මම ඔබට පුංචි දෙයක් කියන්නම්. ඔබේ මුළු පවුලටම පුළුවන් දිව්‍ය පූජාවට එකට සම්බන්ධ වෙලා පල්ලියේ එක පෙළට ලස්සනට පවුලේ සියලු දෙනාම ඔබේ අම්මා තාත්තා පවුලේ සහෝදරයෝ තව ආච්චි සීයා වෙන්නට පුළුවන්. හරි අර්ථාන්විතයි පුතේ. දිව්‍ය පූජාවේ තියෙන සාංගික බවට ඔබේ පවුලම එතනදී සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් දිව්‍ය පූජාවේ පිළිවෙත් වලට භක්තියෙන් කොහොමද සම්බන්ධ වෙන්නේ? දෑත් වැඳ ගන්න වෙලාවට දෑත් වැඳ ගන්නට පුළුවන්. අපි දෑත් විහිදුවන වෙලාවට දෑත් විහිදුවලා යාඥා කරන්නට පුළුවන්. අපි හිස පාත් කරන වෙලාවට හිස පාත් කරන්නට පුළුවන්. සමහරු හිතනවා බාහිරව මේ දේවල් කරන්නට ඕනේ නැහැ කියලා. හැබැයි පුතේ එහෙම නෙමෙයි. මම පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕන බොහොම ලස්සනට පිළිවෙලට දිව්‍ය පූජාවට සම්බන්ධ වෙන්නට. ඉතින් මෙන්න මේ ආකාරයෙන් දිව්‍ය පූජාවට අර්ථාන්විතව සහභාගී වෙලා. ඒ වගේම ඔබට පුළුවන් ඔබගේ සහභාගීත්වය තුළ ඔබට පඳුරු පෙරහැරට දායක වෙන්නට පුළුවන්. දේව වචනේ උච්චාරණය කරන්නෙකු ලෙස දායක වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි පූජාවට කලින් ඇවිල්ලා ඔබට පුළුවන් දේවස්ථානය පිරිසිදු කරන්නට. නැත්තම් දෙව් මැදුරේ ගායනා කණ්ඩායමට සම්බන්ධ වෙන්නට, පූජා සහායක දරුවෙක් විදිහට සම්බන්ධ වෙන්නට, මෙන්න මේ වගේ ගොඩාක් දේවල් එක්ක ඔබට පුළුවන් පුතේ දිව්‍ය පූජාවට මහා අර්ථයකින් ඔබ සම්බන්ධ වෙන බව තහවුරු කරන්නට. ඒ නිසා මේ පුංචි දේවල් මේ දේවල් ඔබේ හදවතට ඇතුළු කරගන්න. මේ දේවල් ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. මම හිතන්නේ ඔබට බොහොම හොඳින් පැහැදිලි වෙන්නට ඇති අපි කියලා දීපු මේ දිව්‍ය පූජාවේ ප්‍රධාන පිළිවෙත් අපි සාකච්ඡා කරා. ඒවේ අර්ථය අපි බොහොම සංක්ෂිප්තව ඔබට ගෙනාවා. ඒ වගේම ඔබට ප්‍රශ්න කීපයක් යොමු කරා. ඒවට පිළිතුරු සකස් කරගන්න ඔබට ඉඟි මම ලබා දුන්නා. ඉතින් ඒත් එක්ක ඔබට මේ දිව්‍ය පූජාව කියන පාඩම පිළිබඳව මාහැඟි අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා මාත් ගරු පියතුමත් විශ්වාස කරනවා. එහෙනම් මේ අවබෝධයෙන් ඔබ ලබාගත් දේවල් වලින් පාඩමින් හොඳට කවදා හරි විභාගයකට උත්තර ලියනකොට ඒ වගේම ප්‍රායෝගික ජීවිතයේදී කවුරු හරි අහන ප්‍රශ්නයකට ඔබට උත්තර දෙනවා වගේම මේවා ඔබේ ජීවිතය තුළ ජීවත් කරන්නටත් අවශ්‍ය දෙවියන් වහන්සේගේ සුදත්වයන් වහන්සේගේ මඟ පෙන්වීම ඔබට ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.